ජීවිතයට එන හොඳම හමුවීම් මගහැරලා ගියාම ආයේ ඒ වගේ හොඳ හමුවීම් කවදාවත් එන්නේ නැහැ කියනවනේ. ඇත්තටම ඔයාටත් එහෙම හිතිලා තියෙනවද? අපේ කෝකිලට වගේ. එහෙනම් දාන්නකෝ බලන්න වීඩියෝ එකට ලයික් එකක්. කෝකිලට එයාගේ සුදු බෝලේ කතා කරන්නේ නැහැ. ඒ හින්දා තමයි නිලුට මේ විදිහට කිට්ටු වෙන්න උත්සාහ කරන්නේ. ඒත් ඉතින් නිලු කියන විදිහට කෝකිල කියන්නේ නිලුට යාළුවෙක් විතරමයි. එතනින් එහාට කිසිම සම්බන්ධයක් නිලුට කෝකිල එක්ක නැහැ. මේ කතාව කෝකිලට ගොඩාරියක් කඳුළු තමයි ගෙනාවේ. ඒත් මොනව කරන්නද? ගියදේ ගියාවේ කියලා හිත හදාගන්න එක තමයි දැන් කෝකිලට ඉතිරි වෙලා තියෙන්නේ. නේද? ඔලිවියාගේ පෙරැත්තේ හින්දානේ තිදැස්ස ඔලිවියාලගේ ගෙදර එන්නේ. ඉතින් දැන් ඔලිවියාටයි එයාගේ මමීටයි හොඟාරියක් සතුටුයි. තිදැස් ඔලිවියාගේ අම්මට මැඩම් කියලා කතා කරනකොට ඔලිවියාගේ අම්මා කීවේ මට ආන්ටි කියන්න. එහෙමත් බැරිනම් අම්මා කියන්න. මැඩම් කියලා කියන්න ඕන නෑ. ඒත් තිදැස්ට ඒක එහෙම කියන්න හිත දෙන්නේ නැහැ. මොකද එයාගේ ලෝකේ එයාට එතනට එන්න ලස්සන පාරක් හදලා දුන්නේ ඒ මැඩමුයි එයාගේ මහත්තයයිනේ. නේද? ඔලිවියා කියන විදිහට නම් එයාලගේ ගෙදර එයාගේ මමීටයි ඩැඩීටයි තියෙන වටිනාම වස්තුව එයාලෝනේ. ඉතින් ඒ වස්තුව තිදැස්ට අයිති කරලා දෙන්න යන්නේ කියලා තිදැස් එක කියද්දි තිදැස් දුන්නේ හරි අපූර්ව උත්තරයක්. එහෙම හිතන්න එපා. මං ආයේ කවදාවත් කිසිම කෙල්ලෙක් එක්ක යාළු වෙන එකක් නැහැ. ඉතින් මං ගැන එහෙම අදහසක් තියෙනවනම් මේ දැන් මේක අයින් කරගන්න. තිදැස් ඔලිවියාගේ මූණට මෙහෙම කියද්දි කොහොමද දෙයියනේ ඔලිවියා දුකින් නැතුව ඉන්නේ? නේද? ඔය අතරේ ආත්මී එයාගේ දෝනිට තිදැස්සගේ පින්තූර වගේ ගෙනල්ලා පෙන්නද්දි ඒ චූටි දෝනි හාදු දිදි කියන්නේ මං තාත්තට ආදරේ. මං තාත්තට ආදරේ. මේ මගේ තාත්ති කියලානේ. කොහොම හරි ඒ අතරේ එතනට ආව ගෙදර ආන්ටිට ආත්මී මේ ඔක්කොම විස්තරේ කියනවා. ඒ වචන අස්සෙන් වැටිච්ච හැම කඳුළු බින්දුවක් ගානෙම ගෑවිලා තියෙන්නේ ආත්මී තිදැස් කියන කුරුළු ජෝඩුවගේ ආදරණීය මතකයන් වල එකතුවක් විතරමයි. ටියා චාරුට කෝල් එකක් ගත්තේ එයත් එක්ක ගෙවින් තරහ වෙලා ඉන්න නිසා. චාරුට කියලා ගෙවින්ව යාළු කරගන්න හිතාගෙන. ඒත් මේ වෙලාවේ චාරු ඉන්නේ වෙනම ගේමක කියලා ටියා දන්නේ නැහැ. ටියාගේ ගෙවින් චාරු හදන්නේ එයාගේ ලෝකයේ අයිතිකාරිය බවට පත් කරගන්න. ඒක දන්නවනම් ටියා කවදාවත් ආයි චාරුට කෝල් ගන්නේ නැහැ. දැන් ආත්මිකේ ලෝකයේ තියෙන එකම දේ තමයි කොහොම හරි තිදැස් එයාගේ ගෙදරට එක්කන් ඇවිල්ලා දෝනිට තාත්තා කෙනෙක් හොයලා දෙන එක. අපි ප්‍රාර්ථනා කරමු ඒ බලාපොරොත්තුව ඉතාමත් ඉක්මනින් ඉෂ්ට වෙන්න කියලා. නේද? එහෙනම් අපි හෙටත් මුණ ගැහෙමු. අදට මම යන්නම්. ආයෙමත් එනකල් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මං වාගේ ආදරණීය වස්තු